Yo guys, welcome to my new vlog. ඉතින් අපි FMTC එකේ දවස් 10 ට්‍රේනින් එකට ආවා. ඒක අපිට එක දවසක් නිවාඩු හම්බුණා. ඉතින් අපි නිවාඩුවේ පොඩ්ඩක් එළියේ travel පාරක් දාන්න තමයි බැලුවේ. අපි එළියට බයිදී පොඩ්ඩක් මේ දවස්වල වැස්ස වහිබර කාලගුණයක් තමයි මේ දවස්වල තිබ්බේ. ඉතින් අපි මුලින්ම පටන් ගත්ත බ්‍රේක්ෆාස්ට් එක අරගෙන තමයි අපි travel ගන්න පටන් ගත්තේ. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා අද දවසේ. ඉතින් guys උදේ බ්‍රේක්ෆාස්ට් එක අරගෙන උදේ 11 මාට විතර අපි ගියා බස් එකෙන් නැගලා අනුරාධපුරට ගියා. මේ FMTC එකෙන් නම් අනුරාධපුරට තියෙනවා කිලෝමීටර් 5යි ගානක්. ඉතින් අපි සාමාන්‍ය පැය භාගයක් විතර ගියා FMTC එකෙන් නම් අනුරාධපුරට යන්න. මුලින්ම ගියා අපි ශ්‍රී මහා බෝධියට. ඉතින් අපි ශ්‍රී මහා බෝධියට යද්දි පොඩ්ඩක් වහිනවා. වැස්ස නිසා පොඩ්ඩක් හරි අමාරුයි. ඉතින් යන්න පොඩි ඉහළකින් තමයි ගියේ. ශ්‍රී මහා බෝධි වන්දනා කරලා ඊට පස්සේ අපි ගියේ guys සුවර්ණ විසයට. අපි සෙනසුරාදා දවසේ ගියු නිසා ගොඩක් සෙනග හිටියා. ඉතින් ගොඩක් සෙනග මැද්දේ වැස්සත් එක්ක ඉතින් මඩ වෙලා තමයි තිබ්බේ. ඉතින් අපි ඊට පස්සේ ගියේ සඳහිරු සෑයට. ඉතින් සඳහිරු සෑය වන්දනා කරලා ඊට පස්සේ අපි ගියා මිනිස් වැටියට. සඳහිරු සෑය ඉඳන් සාමාන්‍ය මිනිස් වැටියට තියෙනවා කිලෝමීටරයක් කිලෝමීටර එකමාරක් විතර. ඉතින් අපිට ඒ කිලෝමීටර එකමාරම යන්න උනේ පයින්. අපි වාහන වුණේ ආවේ බස් එකේ. ඉතින් අපි මිනිස් වැටියටම පයින් ගියා. ඊට පස්සේ guys අපි ගියේ තිසාවැවට. ඉතින් guys අපි තිසාවැවට ගිහිල්ලා පොඩි වෙලාවක් ඉඳලා ඊට පස්සේ ඉතින් අපි ආයි හොස්ටල් එකට එන්න පිටත් වුණා. ඉතින් අද දවසේ ගෙවුනේ ඉතින් ඔහොම තමයි. අද වැසිබර කාලගුණයක් නිසා ඉතින් අපිට වැඩි travel කරන්න ඕනේ. අපි හිතන් හිටියේ අටමස්ථාන ඔක්කොම වන්දනා කරන්න. ඒ වුණාට වන්දනා කරගන්න බැරි වුණා. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ඩේ එක අවසන්. ඉතින් ඊළඟ vlog එකෙන් හම්බෙමු. එතකන් ටටා බයි.